සුබ උදෑසනක් මම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සම්පත් අතකොරල අද ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පක්ෂ මුලස්ථානයේ පැවැත්වෙන මාධ්‍ය හමුවේදී විශේෂයෙන්ම කාරණා කීපයක් මතු කිරීමට බලාපොරොත්තු වෙනවා. ඊයේ දවසේ ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නජිත් මන්ත්‍රීතුමා කියනවා තීන්ත බාල්දියට නරියෙක් වැටිලා ඒ නරියගේ නිල් පාට නිසා හඳුනා ගන්න බැරි වුණු ඒ කැලෑවේ සත්තු ඒ නරියව රජකමට පත් කරගත්තා. ඊට පස්සේ වැස්සක් වැහැලා නරියගේ නිල් පාට තීන්ත හේදුනහම තමයි අඳුනගත්තේ මේ ඉන්නේ නරියෙක් කියලා. හැබැයි නජිත් මන්ත්‍රීතුමාගේ මුල්ලමාවිය සංවර්ධනය වෙලා නැහැ. මේ නරියව පළමුවෙන්ම හඳුනගන්නේ නරියා හූ කියන්න පටන් ගන්නවා. කැලේ සත්තු හඳුනගන්නවා තීන්ත හේදෙනවා වගේම නරියා හූ කියනකොට මේ ඉන්නේ නරියෙක් කියලා. එතකොට මේ එතුමා මේ කියන්නේ තමන්ගේ ජනාධිපතිවරයා ගැන කියලා මේ රටේ මිනිස්සුන්ට තේරෙනවා. මේ රටේ ජනතාව තේරුම් අරන් ඉන්නවා තීන්ත බාල්දියට වැටුණු නරියා කවුද කියලා. මේ රටේ ජනතාව රවට්ටපු විදියට, මේ රටේ ජනතාවට බොරු කියපු විදියට, මේ රටේ ජනතාවගේ ආහාරවලට බෙහෙත් ටිකට ඒ වගේම පාසල් උපකරණ වලට වැට් එක රැයින් අඩු කරනවා කියලා කියපු වර්තමාන ජනාධිපතිවරයා ඒ වගේම මේ රටේ සියලු ප්‍රශ්න මුහුදෙන් විසඳන්න පුළුවන් කියපු ජනාධිපතිවරයා ඩොලර් බිලියන 41 ගෙවන එක කජ්ජක්ද කියපු මේ වර්තමාන ජනාධිපතිවරයා ටකරමක් ගියත් රුපියල් ලක්ෂ 10ක් දෙනවයි කියපු ජනාධිපතිවරයා ඒ ඡන්ද තමන්ගේ ඡන්දෙට පෙර ආතුව මේ රටේ ජනතාව බොරුවෙන් රවට්ටපු ජනාධිපතිවරයා පිළිබඳව තමයි මේ නජිත් මන්ත්‍රීතුමා කියන්නේ. එතකොට මේ රටේ ජනතාව දැනගත්තේ ආණ්ඩු බලය ලබාගෙන ජනාධිපති ධුරය ලබාගෙන ආණ්ඩු බලය ලබාගත්තට පස්සෙත් මේ වර්තමාන ජනාධිපතිවරයා බොරු කියද්දී දැනගත්තා අර නජිත් මන්ත්‍රීතුමා කියපු තීන්ත බාල්දියේ වැටුණු නරියා තමයි මේ ඉන්නේ කියලා. ටකරමක් ගියත් ලක්ෂ 10යි. ජනතාවට ඒ විදියට ඒ වගේ ව්‍යසනයකදී පවා බොරු කියපු ජනාධිපතිවරයෙක්. ඒ නිසා මේ මොහොතේ මේ රටේ තියෙන සියලු ප්‍රශ්න සැබෑ ප්‍රශ්න අමතක කරලා මේ රටේ තියෙන ජනතාවගේ මහා පීඩනය ජනතාවගේ එදා වේල සොයාගන්න බැරි ජනතාවගේ බත්පත සොයාගන්න බැරි මිනිස්සුන්ගේ තියෙන සියලු ගැටලු ටික ගොවියන්ගේ ගැටලු ටික අමතක කරවලා වෙනත්ම තැනකට මේ රටේ ජනතාවගේ අවධානය මේ මොහොතේ ආණ්ඩුව රැගෙන යමින් ඉන්නවා. ඒක තමයි ලාල්කාන්ත ඇමතිවරයා සහ එරංග ඇමතිවරයා අපි දැක්ක කියනවා ආණ්ඩු බලය ලබා ගත්තාට අපි රාජ්‍ය බලය ලබාගෙන නැහැ කියලා. රාජ්‍ය බලය ලබා ගන්න ඒ කණ්ඩායම කරන උපක්‍රම මේ රටේ ජනතාවගේ සියලු ප්‍රශ්න අමතක කරලමින් ජනතාවගේ සැබෑ ගැටලු සංගවමින් වෙනත් ගැටලු ජනතාවට ඉස්මතු කරමින් ඉන්නවා මේ මොහොතේ ආණ්ඩුව. ඒ නිසා අපි මේ වර්තමාන රජයේ තියෙන බංකොලොත්භාවය දේශපාලනික බංකොලොත්භාවය මේ රටේ ජනතාව තේරුම් අරන් ඉන්නවා. ඒක තමයි නජිත් මන්ත්‍රීතුමා එතුමා Tamanගේ කතාවේදී පැහැදිලි කරේ. ඉතිහාසයේ පළවෙනි වතාවට මේ රටේ මහා ත්‍රිනිකායික මහානායක ස්වාමින් වහන්සේලාගේ අවවාද අනුශාසනා තඹයකට සතයකට මායිම් නොකරපු ජනාධිපතිවරයෙක් ආණ්ඩුවක් මේ මොහොතේ තියෙන්නේ. ඉතිහාසයේ පටන්ම මේ රටේ දළදා වහන්සේ රැකගත්ත රජවරු තමයි මේ රටේ හිටියේ. දළදා වහන්සේ රැක ගැනීම තමන්ගේ පරම පූජනීය කාරණේ විදියට හැම රජෙක්ම මේ රටේ සැලකුවා. ඒ දළදා වහන්සේ රැකගෙන ඉන්න අපේ නායක හිමිපාණන් වහන්සේලා එවපු ලියුම ජනාධිපතිතුමාට එවපු ලියුම හැකර් කෙනෙක් උස්සනවා නම් එහෙම ලියුමක් ආවේ නැහැ කියලා කියනවා නම් මේ රටේ මහා සංඝරත්නයට මේ රටේ මහානායක හිමිවරුන්ට ඉතිහාසයේ පළවෙනි වතාවට මෙහෙම සලකන ජනාධිපතිවරයෙක් මෙහෙම සලකන ආණ්ඩුවක් මේ ආණ්ඩුව. රජවරුන්ට උපදෙස් දුන්නේ මහානායක හිමිවරු.
මේ රටේ ඕනෑම නායකයෙක් මේ මහානායක හිමිරුන්ගේ අදහස් ප්‍රතික්ෂේප කරේ නැහැ. මේ තරම් හැල්ලු කරේ නැහැ මහානායක හිමිරු කිසිම ආණ්ඩුවක්. කිසිම රජයක් කිසිම ජනාධිපතිවරයෙක් මහානායක හිමිරුන්ව නොසලකා හැරියේ නැහැ. හැබැයි අද මේ මොහොතේ මහානායක හිමිරුන්ව නොසලකා හැරලා මහානායක හිමිරුන්ව මේ විදියට නොසලකා හැරීම ඉතිහාසයේ පළවෙනි වතාවට කරපු ආණ්ඩුව මේ ආණ්ඩුව. ඒක අපි දැනගත්තා මහා සංඝරත්නයේ තියෙන මේ ආණ්ඩුවේ තියෙන විරෝධතාවය. අපි දැක්කා රාජ්‍ය බලය ලබා ගන්න කලින් ඉඳලම මේ රටේ මහා සංඝරුවනට අපහාස කරනවා. මේ රටේ බෝගහට බෝධියට මේ රටේ පිළිම වලට වන්දනා කිරීම පිළිබඳව විවේචනය කරනවා. මේ ආණ්ඩුවේ මැති අමතුරු එහෙම කරා. හැබැයි මේ රටේ මිනිස්සු විශ්වාස කරේ නෑ මේ තරම් මහා සංඝරුවන නොසලකා හරීවි මේ තරම් මහා නායක හඳුරු නොසලකා හරීවි කියලා කවදාවත් මේ රටේ මිනිස්සු විශ්වාස කරේ නෑ මේ ආණ්ඩුව. වර්තමාන ජනාධිපතිවරයෙක් කරමින් ඉන්නවා. හැබැයි මේ ආණ්ඩුවේ මේ මහත්තුරු ආණ්ඩුව ගන්න කලින් කිව්වේ නාකි මයිනන්ට ගෙදර යතුරුවත් දෙන්න හොඳ නෑ කියලා. හැබැයි අපිට පේනවා මේ නාකි මයිනන්ට ගෙදර යතුරුවත් දෙන්න හොඳ නෑ කියපු කණ්ඩායම අද පළපුරුද්ද ගැන වියපත් වුණාම ලැබෙන අත්දැකීම් පිළිබඳව කතා කරනවා. අපි මේ කණ්ඩායමට කියන්නේ අපි විශේෂයෙන්ම මේ ආණ්ඩු බලය ගත්තාට රාජ්‍ය බලය ලබා ගන්න බැරි වුණා කියන මේ කණ්ඩායම අපිට දැන් මේ පේනවා මාධ්‍යවල කියනවා මේ රටේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දිගු කරන්නේ නඩු කටයුතු ඉක්මන් කිරීමට. ඒ වගේම බන්ධනාගාරවල මේ කැරලි ඇති වෙන්නේ නඩු ඉක්මන් කරන්න කියලාය. මේ බන්ධනාගාර මේ තියෙන බන්ධනාගාර කලබල පිටිපස්සේ ඉන්නේ රාජපක්ෂවරුය. අපිට ඇහෙනවා කියනවා මේ මහත්තුරු. හැබැයි එහෙම කියද්දී මේ කණ්ඩායම තමන්ගේ විපක්ෂයේ තමන්ට විරුද්ධවාදීන් පිරිස මර්ධනය කිරීමට මේ බන්ධනාගාර පාවිච්චි කරන සූදානම් වෙනවා. ඔවුන් පහුගිය කාල සීමාව තුළ ඉතාමත්ම සූක්ෂම විදියට මේ බන්ධනාගාරය තුළ මේ කැරලි ඇති වෙන විදිහට අවශ්‍ය කරන වටපිටාව හැදුවා. බන්ධනාගාර පුරවල ඒ බන්ධනාගාරවල සිරකරුවන්ගේ ඒ වගේම රැඳවියන්ගේ පීඩනය පුපුරා යන විදියට අවශ්‍ය කරන සැලසුම හදපු මේ ආණ්ඩුව බන්ධනාගාරවල කැරලි හැදුවා. මොකද්ද මේ නිර්මාණය කරන්නේ? බන්ධනාගාර තුල මිනිස්සු බන්ධනාගාරය තුල මැරෙන එක සාමාන්‍යකරණය ලක් කිරීම තමයි මේ කරන්නේ. බන්ධනාගාරයක මිනිහෙක් මැරුණාම ඇතුලේ ගහගෙන මැරුණාම මේ අපේ රටේ බන්ධනාගාරවල මැරෙනවා දැන් මිනි මැරෙන එක සාමාන්‍ය දෙයක් වෙලා කියලා ඒ මට්ටමට ගේන්න තමයි මේ ආණ්ඩුවට උවමනා කරන්නේ. ඒයි හේතුව තමන්ගේ දේශපාලන නොහැකියාව බංකොලොත්කම වහගන්න කරන එකම දේ තමන්ගේ දේශපාලනික විරුද්ධවාදීන් දඩයම් කිරීමේ ක්‍රමවේදය බන්ධනාගාරයේ තුලදී සිදු කිරීම තමයි මේ ආණ්ඩුවේ සැලසුම. තමන්ගේ දේශපාලන විරුද්ධවාදීන් බන්ධනාගාරයක් තුල මිය ගියොත් මේ ආණ්ඩුවට පුළුවන් කියන්න අපි දන්නේ නැහැ බන්ධනාගාරවල ගහගෙන මැරෙනවා. ඕනතරම් ගහගෙන මැරුණා. ඉස්සරත් මැරුණා. මේ දැනුත් මැරෙනවා. ඔය බන්ධනාගාරේ කැරල්ලකින් ඇතුලෙන් ගහගෙන මැරුණා කියලා අත බීද ගන්න පුළුවන්. තමන්ට විරුද්ධ වෙන දේශපාලන නායකින් බන්ධනාගාරයක් තුල මරා දැමීමද මේ ආණ්ඩු ඉලක්කය. මේකටද මේ සැලසුම කරන්නේ. අපි අහන ආණ්ඩුවෙන් මේ මොහොතේ මේ ආණ්ඩුව සූදානම් වෙන්නේ මෙන්න මේ කාරණේ සඳහා. තමන්ට මර්ධනය කළ යුතු තමන්ගේ විරුද්ධවාදීන් තමන්ට මේ වෙලාවේ තමන්ගේ ඊළඟ දූරකාල සඳහා ගැටලුවක් වෙන සියලු නායකින් මරා දැමීම සඳහා සැලසුම් හදමින් ඉන්නවා. සිරගත කරලා බැරි නම් හිරේ ඇතුලේදී මරා දාන්න අවශ්‍ය කරන සැලසුම් හදමින් ඉන්නවා. ඒ නිසා අපි කියන්නේ මේ ආණ්ඩු බලය ගත්තාට රාජ්‍ය බලය ලබා ගන්න බැරි වුණා කියපු මේ මහත්තුරු හිතනවා නම් තමන්ගේ අපරාධ විමර්ශන කොමිසමට තමන්ගේ අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවට තමන්ගේ සහෝදරයෙක් පත් කරගත්තාම පක්ෂ සහෝදරයෙක් පත් කරගත්තාම රාජ්‍ය බලය ලබා ගත්තා කියලා මහත්තුරුනි ඔබතුමලන්ට වැරදිලා. ඔබතුමන්ලා හිතනවා නම් පොලිසිය ඉහළ ඉඳලා පහළටම තමන්ගේ දේශපාලන පක්ෂ සහෝදරවරු පත් කරගත්තාම ඔබතුමාලා රාජ්‍ය බලය ලබා ගත්තා කියලා මහත්තුරුනි ඔබතුමලන්ට වැරදිලා.
ඔබතුමන්ලා හිතනවා නම් බන්ධනා හිටපු බන්ධනාගාර කොමසාරිස්වරයා අයින් කළා තමන්ට හිතවත් තමන්ගේ සහෝදරයෙක් පක්ෂ සහෝදරයෙක් බන්ධනාගාර කොමසාරිස් කරාම ඔබතුමන්ලා රාජ්‍යවල ලබා ගත්ත කියලා ඔබතුමන්ලා වැරදිලා මහත්තුරුනි. ඔබතුමන්ලා හිතනවා නම් අල්ලස් කොමිසමට තමන්ගේ සහෝදරයෙක් පත් කරගත්තාම ඒක රාජ්‍යවල ලබා ගැනීම කියලා ඔබතුමන්ලා වැරදිලා මහත්තුරුනි. ඔබතුමන්ලාට රාජ්‍යවල ලබා ගත්ත නෙමෙයි. ඒ නිසා අපි කියනවා මේ මොහොතේ ඔබතුමන්ලාගේ දේශපාලන බංකොලොත් භාවය මේ රටේ දේශපාලන බංකොලොත් භාවය රටේ ජනතාවට තේරුම් ගිහිල්ලා ඉවරයි. අපි කැමති ඔබතුමන්ලා තමන්ගේ දූර කාලය දිගු කරගන්න රටට වැඩ කරලා සංවර්ධනය කරලා ආර්ථිකය දියුණු කරලා ජනතාව ඉදිරියට කියලා ජනතාව වරමක් අරගෙන තමන්ගේ දූර කාලය දිගු කරගන්න ගරු ජනාධිපතිතුමනි. මේ වගේ වංගු ගහලා තමන්ගේ දූර කාලය දිගු කරගන්න උත්සාහ ගන්න එපා. ඒක හරිය ලැජ්ජ නැති වැඩක්. ඔබතුමන්ට කියන්නේ මේ දේශපාලනික බංකොලොත් භාවය තුළ ඔබතුමන්ලා රටේ ජනතාවට පෙන්වන්නේ තමන්ගේ විරුද්ධවාදීන් සිරගත කරන්න වංචාවක් හොරකමක් එහෙම නැත්නම් දූෂණයක් කළා නැත්නම් අඩු ගානේ පිට වෙන වචනයක් හරි පාවිච්චි කරලා සිරගත කරන්න මහන්සි ගන්නේ ඔබතුමන්ලගේ දේශපාලන බංකොලොත් භාවයට. එනිසා අපි කියන්නේ ඔබතුමාලට වැඩ කළා රටට වැඩ පෙන්නලා රට සංවර්ධනය කළා රට දියුණු කළා රටේ ආර්ථිකය හදලා ජනතාව ඉස්සරහට ගිහලා වරමක් ගන්න. ඇයි ඔබතුමාලට ඒක කරන්න බැරි? ඔබතුමන්ලා මේ වංගු ගහන්න ලෑස්ති වෙන්න එපා. අධිකරණයේ සානිත් හැමතැනම පාවිච්චි කළා. ඔබතුමන්ලා මේ කරන්න හදන්නේ තමන්ගේ නඩුව තමන්ම අහන තැනකට පත් කර ඉතිහාසයේ පළවෙනි වතාවට මේ ප්‍රජාතන්ත්‍රවාදයට මේ රටේ අන්තිම ඇණේ ගහන්න මේ හදන්නේ. මරණ සහතිකය ලියා දෙන්න හදන්නේ ප්‍රජාතන්ත්‍රවාදයට. තමන්ගේ නඩුව තමන්ම අහලා තීන්දුවක් දෙන්න තැන මේ රටේ අධිකරණයේ පත් කරන්නේ ඔබතුමාලා. එහෙම වුණොත් යම් වෙලාවක ඔබතුමන්ලා පාර්ලිමේන්තුවේ 3-2 පාවිච්චි කළා ජනාධිපතිවරයාගේ දූර කාලය දික් කරන්න පාර්ලිමේන්තු දූර කාලය දික් කරන්න ඒකෙනුත් නඩුවෙන් තීන්දුවක් ගන්න ඔබතුමාලට පුළුවන්කම ලැබුණොත් ඔබතුමාලා මෙරට ප්‍රජාතන්ත්‍රවාදයේ මලගමේ අවසන් නැණේ ගාන්නේ. ඒ නිසා මෙරට ජනතාව ඉදිරියට යන්න මේ හැම දෙයකටම වඩා ජනතා අධිකරණයේ ලොකුයි. ජනතා ඉස්සරහට යන්න වෙන ඔබතුමාලට. ඒ නිසා අපි කියන්නේ මහත්තුරුනි ඔබතුමන්ලට මේ විපක්ෂයේ මර්ධනය කළා. විපක්ෂයේ නායකින් මර්ධනය කළා. නැවත වතාවක් තමන්ගේ දූර කාලයේ දික්වන්න වංගු ගහන්න නැතුව ඒ වංගු ගහනක පැත්තක තියලා රට හදලා රට සංවර්ධනය කරලා ජනතාව ඉස්සරහට යන්න. විපක්ෂ නායකින් සිරගත කළා තමන්ගේ දූර කාලයේ දික් කිරීම කරන එක මේ රටේ ජනතාව තේරුම් අරන් ඉන්නවා. ඒක ලැජ්ජ නැති බංකොලොත් වැඩක් කියලා ජනතාව තේරුම් අරන් ඉන්නේ. ඒ නිසා මේ වෙලාවේ අපි කියනවා මේ වෙනුවෙන් පාවිච්චි වෙන මේ දේශපාලන දඩයම සඳහා පාවිච්චි වෙන මහත්තුරුනේ ඔබතුමාලා තේරුම් ගන්න කවදාවත්ම මේ මාළු බාන ඇමට පණුව ගැහුවට බාගත්ත මාළුන්ට පණුව කන්න දෙන්නේ නැහැ මහත්තුරුනේ. බාගත්ත මාළුන්ට පණුව කන්න දෙන්නේ නැහැ. ඒ නිසා ඔබතුමන්ලා මේ ලෝකේ ඕනෑතරම් උදාහරණ තියෙනවා. මහා අධිරාජ්‍ය කඩාගෙන වැටුණා. මහා බලසම්පන්න නායකින් බිඳ වැටුණා. බලසම්පන්න ආණ්ඩු බිඳ වැටුණා. ඒ ආණ්ඩුවේ නායකින් බොහෝ වෙලාවට උන්ගේ වැරදි තීන්දුව උපදෙස් නිසා නිලධාරීන්ට අමාරු වැටුණා. මේ ලෝකේ ඕනෑතරම් උදාහරණ තියෙනවා. මේ රටේ උදාහරණ තියෙනවා. ඒ නිසා මේ දඩේමඩ පාවිච්චි වෙන මහත්තුරුනේ මතක තියාගන්න තමන් අසරණ වෙන වෙලාවට කවුරුවත්ම නැහැ තමන්ගේ පිහිටට. ඒ නිසා අපි කියනවා මේ වෙලාවේ මේ දේශපාලන දඩේම තුලින් අතිගරු ජනාධිපතිතුමා වර්තමාන ආණ්ඩුව මේක කරන මේ කණ්ඩායම ඔබ ලබන ස්වයං වින්දනය ඉතාමත්ම තාවකාලිකයි. මතක තියාගන්න මහත්තුරුනේ දිට්ඨ ධම්ම වේදනීය කර්මය සදාකාලිකයි. ඒ නිසා අපි කියනවා ඔබතුමන්ලට මේ රටේ මේ මොහොතේ මේ ආණ්ඩුවේ තියෙන බංකොලොත්භාවය රටේ ජනතාවට නැවත ප්‍රදර්ශනය නොකර ඔබතුමන්ලා දුන්න පොරොන්දු ඉටු කරන රටේ ජනතාවට ගොවියා මේ රටේ කම්කරුවා මේ රටේ රැකියා විරහිත උපාධිධාරීන් 75000ක් පෙළ ගැහිලා ඉන්නවා රස්සා නැතුව. තරුණයට රැකියා නැහැ. රටේ ආර්ථිකය බිඳ වැටිලා. ඒ විතරක් නෙමෙයි මේ රටේ මේ මොහොත වෙද්දී මේ රටේ මිනිස්සුන්ට කන්න නැහැ. තුන් වේල හොයාගන්න බෑ. අන්න ඒකට පිහිට වෙන්න ඔබතුමන්ලා මේ සංදර්ශන නතර කරන්න. වැරදිලාවත් එදා මාවිල් ආරු වහලා මහින්ද මහත්තයත් එක්ක ගේමිල්ලලා ප්‍රභාකරන් එදා ඉල්ලන් කෑවේ නැත්තම් ප්‍රභාකරන් ටිකක් ඉවසුවා නම්
මේ ආණ්ඩුවේ මේ නායකරුන්ට මේ ආණ්ඩුවේ මේ කට්ටියට හප් කියලා බය කළා ඊළම අරගන්න තියුණා. බොහොම ස්තුතියි.